අද ඉඳලා අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියලා පෝරුවක කසාද බැන්දට අද ඉඳලා ඔයයි මමයි දෙන්නම එක්කෙනෙක් කියලා ආදරේ පොරොන්දු දුන්නට එහෙම තැන් සාහිත්‍යයේ තිබුණට ඇත්ත සමාජ විද්‍යාවේදී ඇත්ත මානව විද්‍යාවේදී ඇත්ත මිනිස් සිතුවිලිවලදී දෙන්නෙක් ජීවිතේ කවදාවත් එක්කෙනෙක් වෙන්නේ නැහැ. සාහිත්‍යයේ තිබුණට මගේ ජීවිතේම ඔයා කියලා, සාහිත්‍යයේ තිබුණට ඔයාගෙන් පිට මගේ ලෝකයක් නැහැ කියලා. ඇත්ත ලෝකෙදී එයාගේ ලෝකෙ වෙන එකක්, ඔබේ ලෝකෙ වෙන එකක්. දෙන්නෙක් කවදාවත් එක්කෙනෙක් වෙන්නේ නැති නිසා අපිට සිද්ධ වෙනවා ජීවත් වෙද්දී සතුටින් ජීවත් වෙන්න නම් කෙනෙක් කෙනෙකුට අනුව ටියුන් වෙන්න. ඒ අවස්ථාවත් එක්ක ජීවිතය කියලා කියන්නේ බැඳීම් කියලා කියන්නේ දෙන්නෙක් එක්කෙනෙක් වෙන එකට නෙවෙයි. ඒ දෙන්නගේ වෙනස්කම් තේරුම් ගන්න එකට. ඉතින් පිරිමි හිතන විදිහයි, ගෑනු හිතන විදිහයි එකම කාරණා සම්බන්ධව වෙනස්.